සැපවින්නේ මයි මා ඔබේ ආශාම වන්න සතුටේ වැටෙන්න සංගවානු ඉන්න ආදරේ සිතේ කියන්න දැක්වේ වැටෙන්න ඉවේ ගයන්න ආදරේ කිය බලස්සන දැන් සොයා යනවා ගුංගුංගී ගයා සුවදයි මල් වගේ සතුටයි නොයදුල් ආදරේ ආශාම වන්න සතුටේ වැටෙන්න සංගවානු ඉන්න ආදරේ සෙනෙහේ කියන්න දැක්වේ වැටෙන්න පීතේ ගයන්න ආදරේ ආශාම වන්න සතුටේ රැඳෙන්න සංගවානු ඉන්න ආදරේ සෙනෙහේ කියන්න දැතේ බැඳෙන්න ගීතේ ගයන්න ආදරේ පියඹා ලස්සන තැන් හොයාගෙන ඔන්න අද බ්ලූ ෂැඩෝස් ඇවිල්ලා ඉන්නවා සිරසා ලින්දේට. ඔව් අනිවාර්යෙන්ම. දැන් අපි කියවනේ වැඩසටහන ආරම්භ වෙනකම් සංගීතයට පුළුවන් කෙනෙක්ගේ මනස සුවපත් කරන්න කියලා. අද දවසේ අපි සිරසා ලින්දේත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ඔබ සමට. මොකද අද අපි සින්දු අහනවා විතරක් නෙමෙයි. මෝන් ගැන විස්තර කතා කරන්නත් සූදානම් වෙමින් නේද හිරුෂා? ඔව් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් දැන් සූදානම් වෙන්නේ බ්ලූ ෂැඩෝස් පැත්තට අපි දෙන්න ඇවිදගෙන යන්න. කොහොමද කට්ටියට? හොඳින් ඉන්නවද? මොනවද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල අපිට ෂෝස් තියෙනවා ප්‍රැක්ටිස් කොහොම තරවාරේ අද දවසේ ඉල්ල ඉන්නවා මේ විදිහට. ලංකාවේ හැමතැනම යනවනේ ඔයගොල්ලෝ දැන් මියුසික් ෂෝස් වලට. කොහොමද මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ? කොයි පැත්තෙන්ද? ඒ කියන්නේ හැම පැත්තෙම තියෙනවා. ආයෙත් හොඳයිනේ. ඔව් හැම පැත්තෙම තියෙනවා. එක පැත්තක් කියලා ඈ. හැම පැත්තෙම තියෙනවා. හිරුෂා ඔව් මම දැන් කල්පනා කරේ දැන් කොහොමද මේ ගෲප් එක හඳුන්වලා දෙන්නේ කියලා. දැන් ඔන්න ගෲප් එක හඳුන්වලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඔන්න නම් ටික නම් කියනවා ඉන්න අය ඉන්නවා කියලා අත උස්සන්න තමයි තියෙන්නේ. හරි. ප්‍රබෝධ වික්‍රමාරච්චි තමයි ඔව් ඉඳගෙන ඉන්නවා. මේ බෑන්ඩ් එකේ ලීඩර් නේද? අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්න ප්‍රබෝධ එක්කත් නිලන්ත හෙට්ටිආරච්චි මේ පැත්තෙන් වගේ එහා පැත්තෙම ඉන්නවා. සුරේෂ් සොයිසා ඉන්නවා. ලකාඩි සිල්වා. සම්පත් කුමාර ඉස්සරහට ඔක්ටෝපර්වලින් චානක ගයාශාන් ඉන්නවා. හලෝ බය වෙලාද ඉන්නවා? නම කිව්වහම ඉස්සල නම කියලා කතා කරගෙන ඊට බය වෙලා හිටියේ පොඩ්ඩක්. දැන් හරියද? හරි. හරි එතෙම කීබෝඩ් වලින් අපිට ගයානින්දික ඉන්නවා. රිදම් ගිටාර් ශානක දුෂාන්ත, බේස් ගිටාර් අනුරාධ ඉන්ද්‍රජිත් වගේම ලීඩ් ගිටාර් වලින් සුපුන් තාරුක අපිත් එක්ක ඉන්නවා. දැන් බෑන්ඩ් එකට කොච්චර කල් විතර වෙනවද? දැන් අවුරුදු 88 ඒ කියන්නේ අපි නෑ. ලොකු හිස්ටරි එකක් තියෙනවා නේද? කාලයක් තියෙනවා. බෑන්ඩ් එකේ ආරම්භයත් එක්කම දැන් මේ ආපු ගමන දක්වාම බෑන්ඩ් එකේ ආරම්භය ඒකට දන්නේ නැහැ. හරි. බෑන්ඩ් එක ආරම්භ වෙන්නේ 1988. අප්‍රේල් 21 වෙනිදා තමයි අපි ගායක ගායිකාවන්ට කියන්නේ ලොකු ගායක ගායිකාවන් සමූහයක් ඒ කියන්නේ ගායක ගායිකාවන් අද ජීවතුන් අතරත් නැහැ. මිල්ටන් මල්ලවආරච්චි, අබේවර්ධන බාලසූරිය වගේ අය මතක් කරන මේ අවස්ථාවේදී. ඒ වගේ අය ඒ වගේ 10 දෙනෙක් විතර එකතු කරලා තමයි අපි පළවෙනිටම ප්‍රසංගය කළේ. අපිමයි සංවිධානය කරේ, පෝස්ටර් ගැහුවේ, ස්ටේජ් ගැහුවේ ඔක්කොම කළේ. ඊට පස්සේ 91 තමයි අපි දැන් මේ ඔතන දුර ඉඳලා කතා කරලා හරියන්නේ නැහැ. ඇයි මේ අපි ළඟට ඉන්නකො පොඩ්ඩක් ළඟට ඇවිල්ලා අපි කතා කරමු නේද? සම්පත් යනවා අපිත් එක්ක. හරි දැන් ප්‍රබෝධ දැන් අපි ඉතිහාසය ගැන තමයි කතා කරගෙන හිටියේ. පොඩ්ඩක් කියමුකෝ බෑන්ඩ් එක ගැන විස්තර ටිකක්. 91 තමයි අපි සිරියලතා කැසට් එක කරන්නේ. ඒකෙන් බිහි වෙනවා සංගීත විජේසූරිය. සංගීත විජේසූරිය බුල්ෂඩ් සංජය කණ්ඩායම තමයි බෙහෙවුනේ. ඇත්තටම අද දවසේ එයා ඉන්න තත්ත්වය අනුව අපිට ආඩම්බරයක් ඒක. ඊළඟට තව මේකෙන් බිහි වුණා ගීත රාශියක් සඳරේකා නිලන් රොඩ්රිගෝ තමයි ඒක කරේ. ඒ සඳරේකා ගීතය හැදුවේ. මේකේ ගීත සිරියලතා ගීතය රචනා කළේ සංගීතය තනුව බයිලසන්ටි. බයිලසන්ටි අපිට ගීත රාශියක් හදලා තියෙනවා. ඔව් මතක් කරනවා. ඒ වගේම අපෙන් එංගලා ගිය එහෙම ශ්‍රීහල්පිට තමයි පියඹා ලස්සන ගීතය සඳරේකා ලිව්වේ. ඒක තමයි ඉස්තරේ අවුරුදු 4ක් අපි ශේෂ්ත්‍රයෙන් අයින් වෙලා හිටියා. ඊට පස්සේ මේ යෝන් ශිල්පීන් සමග දැන් අලුත් ගමනක් යනවා. හැබැයි මම ඩ්‍රම්ස් වාදනය කරන්නේ ගීත දෙකකට පමණයි. ඩ්‍රම්ස් වාදකෙත් දැන් ඉන්නවා. දැන් සින්දු කීයක් විතර තියෙනවද බෑන්ඩ් එකට?
සින්දු සාමාන්‍යයෙන් අපිට දින සින්දු 15කට හැවෙයි. සින්දු 15කට හැපෙන ෂොක් නේද? සඳරේකා සිරියලතා අපේ ගමන පියමල. මම හිතන්නේ මාෂේ ඇතරම අපි වෙඩින් එකකට ගියා වුණාත් ඊට වඩා දැන් පික්නික් එකක් ගියා වුණාත් අපිට අමතක කරන්න බැරි සින්දු ටිකක් තියෙනවා. ඒකේ මම හිතන්නේ ගොඩක් සින්දු වලට අයිතිකාරය තමයි Blue Shadows කියලා කියන්නේ. සිරියලතා එහෙම කියලා කියන්නේ මම හිතන්නේ අර ගොඩක් හිට් වෙච්ච සින්දුවක්. ඉතින් තවමත් අපි අතර ඒ වගේ ගීත රැඳිලා තියෙනවා. අපි අහන්න කැමැත්තෙන් ඉන්නවා. අපි ඒ ගීතත් එක්ක විනෝද වෙන කැමැත්තෙන් ඉන්නවා. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. සිරියලතා මගේ හිතගත් සුදු කෙල්ලේ මගේ පෙම් ලොව එළිය කළේ ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි සිරියලතා මගේ හිතගත් සුදු කෙල්ලේ මගේ පෙම් ලොව එළිය කළේ ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි පිපුණා ප්‍රේම මලක් දැනුණා මට දැනුණා පෙම් සුවඳක් මගේ පෙම් ලෝකේ රාජිනී උඹයි ආදරේ මගේ පෙම් ලෝකේ රාජිනී උඹයි ආදරේ සිරියලතා මගේ හිතගත් සුදු කෙල්ලේ මගේ පෙම් ලොව එළිය කළේ ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි ගොතලා පෙම්මල් වැල් පලදාලුම කැන්නාගෙන යමි මගේ රත්තරන් පලදාලුම කැන්නාගෙන යමි මගේ රත්තරන් සිරියලතා මගේ හිතගත් සුදු කෙල්ලේ මගේ පෙම් ලොව එළිය කළේ ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි සිරියලතා මගේ හිතගත් සුදු කෙල්ලේ මගේ පෙම් ලොව එළිය කළේ ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි ඔබේ පෙම් හිනාවයි ඔබේ හිනාවයි තවත් ලස්සන ගීතයකට අපි සවන් දුන්නා නේද හිරුෂා? ඔව් තවත් ගොඩක් ලස්සන ගීතයක් තමයි සිරියලතා කියලා කියන්නේ. තවමත් ඔබේ ආදරය දිනාගෙන තියෙන ගීතයක්. අපි තවත් දේවල් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී Blue Shadows බෑන්ඩ් එකත් එක්ක. ප්‍රපෝත් දැන් අපි මේ බෑන්ඩ් එකේ ඉතිහාසය ගැන කතා කරන දැන් මෙහෙම දෙනවනේ හිරුෂා. දැන් ඕනතරම් ලංකාව තුළ සංගීත කණ්ඩායම් ඉන්නවා. සංගීත කණ්ඩායමක් වශයෙන් හොඳ නමක් හදාගන්නත් අමාරුයි. හදාගත්ත නම රඳවගෙන ඉන්නත් අමාරුයි. දැන් ඔබේ සංගීත කණ්ඩායම 1988 තමයි ආරම්භ කරන්නේ. මේ වෙනකනොත් මට ජනප්‍රියත්වය බිඳක්වත් අඩු වෙන්නේ නැහැ. එන්න ජනප්‍රියත්වය වැඩි වෙනවා. රහසක් තියෙනවද මොකක්ද?
ඒක මෙහෙමයි. මේ වර්තමානයත් එක්ක ජීවත් වෙන්න. ඒක නෙමෙයි යෝනි ශිල්පීන් එක්ක මං ඉන්නේ. ඒ හින්දා ඉතින් වයසරණ එකත් පොඩ්ඩ අඩු වෙලා තියෙනවා. කොහොමද දැන් යෝන් ශිල්පීන් තමන්ගේ කණ්ඩායමට ඉන්නවා කියලා කිව්වා. මේ වෙද්දී ඔවුන් තමයි සංගීතයෙන් දායකත්වය ලබා දෙන්නේ. කොහොමද ගෝලියෝ ටික? ගෝලියෝ ටික හොඳයි. ඉතින් වෙලාවට වැඩ කරන්න තියෙනවා ප්‍රශ්න. වෙලාවට වැඩිපුරම වැඩ කරන්නේ නැත්තේ අර ඩ්‍රම්ස් ප්ලේ අපේ සම්පත් නේද? නෑ නෑ දෙන්නෙක් ඉන්නවා. මම හිතුවා දැන් එයාට පොඩ්ඩක් ලෑස්ති වෙන්න වෙලාව යනවනේ. ඒ අර පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන අර පාර. ඔව් පාර කියන මෙහෙම එක පැත්තක ඉන්නවද? අර පොඩි කාලේ පත්තර වල පොඩි තරගයක් තියෙනවා. හොයාගෙන යන්න. තරගයක්. ඒ කියන්නේ එක පැත්තක ඉන්නවා ළමයි. අනිත් කෙරවල තියෙනවා තෑග්ගක්. දැන් ඔය පාරේ යන්න ඕනේ හරි පාරෙන් යන්න තෑග්ග හොයාගන්න. හොයාගත්තා ඉන්න නැත්තම් දැන්. තාම හොයලා නැහැ. තාම හොයලා නැහැ. මොකද අද ඊයේ රෑ තමයි ඔක කරගෙන තියෙන්නේ. එහෙනම් ළඟදිම හොයාගන්න පුළුවන් ඒ පාර නේද? ඒ වගේම මම අහන්න කැමති ප්‍රබෝධ්ගෙන්. දැන් ප්‍රබෝධ් කිව්වා 1988 ෆෝම් වුණ බෑන්ඩ් එකක්. ඒ කියන්නේ ඒ කාලේ ගත්තාම මියුසිකල් බෑන්ඩ්ස් අඩුයි. එතකොට Tamanට ලැබෙන ඒ කියන්නේ ගොඩක් මං හිතන්නේ බිසි ෂෙඩියුල් එකක් එක තමයි වැඩ කරන්න වෙන්නේ මියුසිකල් ෂෝස් එක. ඒ වගේම තමයි සංගීත ශාස්ත්‍රයට හිටපු දැවැන්තයන් රැසක් ඔබත් එක්ක කටයුතු කරලා තියෙනවා. සංගීතයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. එතකොට දැන් වර්තමානයේ ගත්තොත් කොහොමද ඒ තිබුණු කාලය සහ වර්තමානයේ කියන දේ ඔබට පුළුවන් ද කම්පෙයාර් කරන්නේ තිබුණු දේවල් එක්ක? ඒක තමයි 1988යි අදයි ගත්තාම අද තියෙන තරංගේ වැඩි ඒ වගේම දක්ෂය වැඩි. ඔව්. අද තියෙන හැම සංගීත කණ්ඩායමම මම හිතන්නේ දක්ෂයි. ඔව්. ඉතින් ඒ දක්ෂතාවයත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඒ දේ හරියට තේරුම් අරගෙන යනකොට මොකද දැන් අද යන්න ශේෂ්ත්‍රය යන්න අමාරුයි. අමාරුයි කියන්නේ තරංගේ වැඩි වෙන්න සංගීත කණ්ඩායම වැඩි වෙන්න තියෙන මේ සංදර්ශන ප්‍රමාණය ඒ තරම් ලෙසම වැඩි වෙලා නැහැ. ඒකට තියෙන ප්‍රමාණය මත තමයි අර තියෙන සංගීත කණ්ඩායම වලට වැඩිපුර බෙදෙනවා. ඒකට ඉතින් ශේෂ්ත්‍රයේ රැඳෙන්න අලුත් දේවල් කරන්න ඕනේ, අලුත් තැන් වලට යන්න ඕනේ. හරි. ප්‍රබෝධක විතරක් නෙමෙයි අනිත් හැමෝමත් එක්කත් අපි කතා කරනවා. ඒත් එක්කම තව සින්දු ගොඩක් තියෙනවා අපිට අහන්න නේද? ओ चंदूरी तुमरा मोट्टा दिए जाओ तारा तारी ऐसे जाओ तुमरा मोट्टा दिए जाओ तारा तारी ऐसे जाओ मारी एंट्री यार दिल में बची घंटी यार तूने मारी एंट्री यार दिल में बची घंटी यार दिल की सिल कमेंट्री यार प्यार की गारंटी यार और ताना तानी करना अपने ही सुकरना मैं रमता हूँ ना कोई वरंड यार तूने मारी एंट्री यार दिल में बजी घंटी यार yo Mario देखो ना जहत के नज़े मजनू राजे सारे छूटे गए यहाँ पे छूटे गए दिल के बजाने हो जाके तो दिल तू हपा की आज कसुमे वसुमे ना घूमे ना के दिल सदा भी देख अपने वसुमे वसुमे मेरे आशिका में पूरी पूरी कंट्री यार मैंने मारी एंट्री यार दिल में बजी कंट्री यार
बातें करके आना जाने भूलने जाना जुदी कतारे हाँ बोले बंजी तू ना समझे कि मैं क्या हूँ सोलो का समझे तू तारे हो ज्योति को जैसी है हेवी है जान मैंने माना ओ ज्योति को जैसी है मैंने के यार तुझको पाना पापा जिंदगी हो के बात भी जिंदगी हो के बात भी तू करना है कि सेंटी यार मैंने मारी एंट्री यार दिल में बजी कंट्री यार अरे ताना तानी करना बड़े गीस करना टूटने लगा वे और जोगे जोगे दिलना कि ना मैं रमता हूँ ना कोई गारंटी यार तूने मारी एंट्री यार दिल में बजी कंट्री यार සාමාන්‍යයෙන් මියුසිකල් ෂෝ එක බලාපොරොත්තු වෙනවනේ සින්දු මම හිතන්නේ මේ වගේ සින්දු අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා මියුසිකල් ෂෝ එක නා හරිම ලස්සනයි සින්දුව නිලන්ත නේද හරිනේ කොහොමද දැන් කොච්චර කාලයක්ද මේ බෑන්ඩ් එකට එකතු වෙලා මම දැන් අවුරුද්දයි කොහොමද දැන් ඒ කියන්නේ සින්දු කියන විතරයි ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්නේ නැහැ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න බෑ අනිත් කට්ටිය ප්ලේ කරනවා එහෙනම් අනිත් කට්ටියට තන දෙනවා හරි එතකොට ලකා කියන්නකෝ විස්තර ටිකක් කොහොමද බෑන්ඩ් එකට සම්බන්ධ වුනේ මම සම්බන්ධ වුණේ 2002 විතර. 2 විතර. ඒතකොට පරණ කට්ටියත් හිටියා. පරණ කීප දෙනෙක් වගේ හිටියා. ඒ වෙනකන් තාමත් ඉන්නවා. හරි අතට බෑන්ඩ් එක. ඒක. කට්ටිය මේ වගේ තමයි. හරි. සුරේෂ් හිරුෂ කතා කරන්නේ නැද්ද? මම හිතන්නේ සම්බන්ධ වෙලා අවුරුදු 4ක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ මමයි ලකයි ඉන්නවා සම්පත් අපි කට්ටිය මේකට මියුසික් කරපු කට්ටිය. ඉතින් හොඳින් කරගෙන යනවා නේද? දැන් මේකේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තම දැන් අපි පාවිච්චි කරන්නේ ඕගොල්ලෝ මොනවද? ඒ වගේම මේ දැනගන්න දැන් ඉලෙක්ට්‍රෝ ඒ වගේව තියෙනවනේ සංගීත ඛණ්ඩ. ඒ වගේ ඕගොල්ලෝ මොනවද පාවිච්චි කරන්නේ? ඒ ගැන දැනට නම් අපි දැන් මේ ඩ්‍රම්ස් පැත්ත ඉලෙක්ට්‍රොනික පැත්ත තමයි යන්නේ. නමුත් මේ ඉලෙක්ට්‍රොනික මගේ නම් ආසාව ඉලෙක්ට්‍රොනික ඩ්‍රම්ස් නෙමෙයි. කොස්ටික්. රයිට්. කමන්න. දැන් අපිට ඉන්නවා නේද දෙන්නෙක් පිටිපස්සටලා. කොහොමද? ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් දැන් කොච්චර කාලද සම්බන්ධ වෙලා මේ බෑන්ඩ් එකට? මම බ්‍රූෂරොත් සංගීත කණ්ඩායමේ අවුරුදු 2ක් විතර වෙනවා දැන් වාදනය කරන්න පටන් ගත්තා. කොයි කාලෙද ගිටාර් ප්ලේ කරන්න පටන් ගත්තේ? මම හිතන්නේ පාසල යන කාලේ ඉඳන් වගේම ගිටාරයට ඇලුම් කරා. මේ වගේ නායකයෙක් යටතේ ප්ලේ කරන්න ලැබීම මම හිතන්නේ භාග්‍යයක්. හරි. ඔත් එකක් කතා කරන්න ඕනේ. කොහොමද? හොඳයි අත්තින්. ගිටාර් ප්ලේ කරන්න විතරද කැමති සින්දු කියන්නේ කැමති නැද්ද? නැත්නම් මේගොල්ලෝ අවස්ථාව දෙන්නේ නැද්ද? සිං කරනවා නම් කට්ටිය ප්‍රවීණ සෑහෙන් ඉන්නවනේ. එහෙනම් අපි පැත්ත කරලා බලන් ඉන්නවා. ලොකු සහයෝගයක් දුන්න හැම ගීතයකටම. චාරවත් ඉන්නව නේද? කතා කරන්න ටිකක් අදිමදි කරන කෙනෙකුත් බය වෙලා ඉන්න එක්කෙනා. දැන් බය නේද? දැන් බය නැනේ. ඉතින් කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවා වරදක් නෑ. ඔයාද ලාභායතම එක්කෙනා මේ සම්බන්ධ වෙලා ඉන්නේ? ඔව් ප්‍රවීණ දෙන්න කෙනා. හරි. ඉතින් කොහොමද සම්බන්ධ වෙන්නේ මේ බෑන්ඩ් එකට? මට සුරේෂ් අයියා බෑන්ඩ් එකට ආරාධනා කරා. ඒ මාර්ගෙන් ආරාධනා කරේ හොඳ ටැලන්ට් එකක් තියෙන හින්දා හොඳයි නේ ටැලන්ට් එක. අනිවාර්යයෙන්. හොඳයි නේ. හරි. කතා කරමු. රවුල් පෝස්ටරෙත් අපි පෙන්නන්න පුළුවන් නම් ඒක පෙන්නන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි අර හොයාගන්න බැරි පාර අනිවාර්යෙන් ළඟදී හොයාගනි. හැබැයි සංගීත ශාස්ත්‍රේ නම් හොඳ පාරක් හොයාගෙන තියෙනවා නේද? කොහොමද බෑන්ඩ් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න? බෑන්ඩ් එකට මම අවුරුදු 4ක් විතර වෙනවා සම්බන්ධ වෙලා. ඉතින් කරගෙන යනවා ඉතින්. හරි. අපි ඔත් එක්කත් කතා කරන්න ඕනේ. කොහොමද? ගොඩක් හොඳින් ඉන්නවා. ගොඩක් හොඳින් ඉන්නවා. ඔව් දැන් මේ වගේ සින්දුවම අපිත් ගොඩක් හොඳින් ඉන්නවා නේද? කොහොමද සංගීත ජීවිතේ මේ වෙනකොට? සංගීත ජීවිතෙන් ගොඩක් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. ඉදිරියට කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? කොයි තැනට යන්නද බලාපොරොත්තු වෙන්නේ? මේකයි මම බලාපොරොත්තු වෙන කෙනා නම් ලංකාවේ නෑ. ඒ තැනට යන්න බෑ. ලංකාවෙන් සාමාන්‍ය තැනක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. හරි.
ඔයත් එක්කත් කතා කරන්න ඕනේ. කීබෝඩ් ප්ලේ කරනවා. කොයි කාලෙද කීබෝඩ් එකක් ප්ලේ කරන්න හිතුනේ පටන් ගත්තේ? ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ නම් දක්ෂතාවයක් තිබ්බා. දැන් සංගීත කණුවට සහභාගීලා අවුරුදු 3ක් විතර වෙනවා. ප්‍රබෝධ අයියා එක්ක අපේ යාළුවෝ කට්ටිය ඔක්කොම එක්ක. හරි. ගොඩක් හොඳයි. ඔව්. හැමෝත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා හිරුෂා. කතා කරන්න කොච්චර දේවල් තිබුණත් ඊටත් වඩා මේ අයගෙන් සින්දු නම් අහන්නමයි ඕනේ. ඒක නිසා අපි අද දවසේදී සිරසාරේ ලස්සන කරන්න Blue Shadows අපිත් එක්ක එකතු වෙනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔය හැම දෙනාටම. ඒ වගේම සංගීත ශාස්ත්‍රයේ ඔබ ප්‍රාර්ථනා කරන දීර්ඝ ගමනක් යන්නට අපි සුබ පතනවා. ප්‍රාර්ථනා කරනවා. ඉතින් thank you very much. හැබැයි මේ දැම්ම යන්න කියන්න බෑ සින්දුවක් ඕන. තව සින්දුවක්. සින්දුවකින් තමයි අද අපි සිරසාලින්ද අවසන් කරන්න සූදානම් වන්නේ. අද අපිත් එක්ක එකතු වෙන Blue Shadows සංගීත කණ්ඩායම ලංකාවේ ඉන්න ජනප්‍රියතම සංගීත කණ්ඩායම තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ. ඔවුන්ගේ වටිනා කාලය අපිත් එක්ක බෙදා හදාගත්ත ලස්සන සින්දු ටිකක් ඇහුවා. තව සින්දුවක් අපි දෙනවා ඔයගලන්ට සිරසාලින්ද අද දවසේ අපි සමුදානවත් එක්කම. නම ගන්නද සමහරුට පැනගෙන යනවා පැන ගන්නද යන විට මුල අමතක වෙනවා අයියෝ හේ ගියාවේ යලවටේ මුලාවේ අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ අයියෝ හේ ගියාවේ යලවටේ මුලාවේ අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ යනමග කරදර බාධක තිබුණාට අතහැර යනවද කිසි දිනක පස්සට සමහර හොරු බොරු වලවල් කැපුවාට හරි වග යන අපි කිසි දිනක වැටෙයිද කිසි දිනක වැටෙයිද කිසි දිනක වැටෙයිද හරි වග යන අපි කිසි දිනක වැටෙයිද නම ගන්නද සම